ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම විශිෂ්ටතම සහ හොඳම ආයතන හොයාගෙන යන මේ ගමනේ ගෝල්ඩ් වයිරල් තුළින් අද අපි හොයාගෙන ආවේ කිංස් බ්‍රිජ් ඇමරිකන් කොලේජ් එකට. දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා අපිත් එක්කම මේ හොඳම දේ ගැන රටටම කියන ගෝල්ඩ් වයිරල්. බස්නාහිර පළාත තුළ වසර 10ක කාලයක් මුළුල්ලේ සුවහසක් වූ දූ දරුවන්ගේ දැස් පාදමින් අධ්‍යාපන රටාවේ යම් පෙරලියක් සහ වෙනසක් කළ නිසාවෙන්මයි අද අපේ ගෝල්ඩ් වයිරල් තුළින් සොයාගෙන ආවේ කිංස් බ්‍රිජ් ඇමරිකන් කොලේජ් එක. අපේ මේ සොඳුරු කතාබහට අද අපිත් එක්ක එකතු වෙනවා එහි කළමනාකරන අධ්‍යක්ෂිකා වගේම එහි විදුහල්පතිනිය විදිහට කටයුතු කරන ආචාර්ය නදීෂා නන්දසේන මහත්මිය. අයිබෝවන්. අයිබෝවන්. මුලින්ම අපි පැහැදිලි කරමු මොකක්ද කිංස් බ්‍රිජ් ඇමරිකන් කොලේජ් එක කියන්නේ. ඒ වගේම තමයි ඒ ආයතනයත් එක්ක අනුබද්ධිත ලිටල් කින්ඩම් මොන්ටිසෝරි එක කියන්නේ. පළවෙනියෙන්ම මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ගෝල්ඩ් වයිරල් වැඩසටහන තුළින් අපේ කිංස් බ්‍රිජ් ඇමරිකන් පාසල සොයාගැනීම පිළිබඳව ඉෂාරා. කිංස් බ්‍රිජ් ඇමරිකන් පාසල මම මුලින්ම පටන් ගත්තේ 2015 දී. මගේ එකම අරමුණ තමයි ළමයින්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ඉතාම මැනවින් හරි විදිහට ලබා දෙන එක. හැබැයි පෙර පාසල් අවදියෙන්ම පටන් ගන්න ඕනි කියලා මට හිතුණා. ඒ නිසා මම ඊට අනුබද්ධිතවම ලිටල් කින්ඩම් මොන්ටිසෝරි හවුස් කියලා මොන්ටිසෝරි සෙක්ෂන් එකකුත් මම පටන් ගත්තා. ඒ එකම මොන්ටිසෝරි එක දැන් කරගෙන යනකොට ග්‍රේඩ් 1, ග්‍රේඩ් 2 ඔය ක්ලාසස් උත් අපි කරගෙන යනවා. ඒ ඇරුණාම ටීචර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස්, එතකොට මැනේජ්මන්ට් කෝසස්, ඒ වගේ දේවලුත් මගේ ආයතනය තුලින් සිද්ධ වෙනවා. අපිට දැනට තියෙනවා මත්තෙගොඩ බ්‍රාන්ච් එකක්, හැව්ලොක් ටවුන් එකේ මීට අනුබද්ධිත ආයතනයක් පවත්වාගෙන යනවා. ඉදිරියේදී අපි ග්‍රේඩ් 4, 5, 6, 7 ක්ලාසස්, එතකොට O level දක්වාම කරන්න පුළුවන් හොඳින් ඉඩකඩ තියෙන හොඳ මැනේජ්මන්ට් එකක් යටතේ මහරගම බ්‍රාන්ච් එක ඇල්හේන පාරේ පටන් ගන්න සියලුම කටයුතු මේ අවුරුද්දේදීම පටන් ගන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. අධ්‍යක්ෂකතුමියනි, අපට දැනගන්න ලැබුණු විදිහට මෙහි දක්ෂ ඒ වගේම ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයකින් සමන්විත වෙච්ච පාසලක්. ඒ පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් සිදු කර ගැනීම අවශ්‍යයි. ඇත්තෙන්ම කිංස් බ්‍රිජ් ඇමරිකන් පාසල මුලින්ම පටන් ගන්නකොටත් මගෙත් එක්ක එකතු වුණේ ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක්. 15 දෙනෙක් විතර එකතු වුණා. ඒ අය දිවයිනේ විශිෂ්ටතම පාසල් වලින් අවුරුදු 25 30 ඒ වගේ කාලයක් සේවය කරලා ඒ අය මගෙත් එක්ක එකතු වුණා. හැබැයි ටික කාලයක් යනකොට මගෙත් එක්ක බොහොම තරුණ පිරිසකුත් එකතු වුණා. මගේ කාලයක් අවුරුදු 5කට වැඩි ප්‍රමාණයක් හැම දෙනෙක්ම සේවය කරලා පස්සේ ඒ අයගේ විවාහ වලින් අයින් වෙලා ගියා. එහෙම වුණාට පස්සේ දැන් මේ වෙනකොට මගේ ආචාර්ය මණ්ඩලය අවුරුදු 20ක විතර පළපුරුදු පෙර පාසල් අංශය සඳහාම ජාත්‍යන්තර වශයෙන්ුත් පළපුරුදු එංගලන්තය වගේ රටවල් වලත් සේවය කරපු පාලිකාවක් විසින් හොබවනවා. එතකොට නර්තනය පිළිබඳව විෂය ධාරාව පාසල් දෙකෙහිදීම පවත්වාගෙන යන්නේ විශ්වවිද්‍යාල උපාධියක් හිමි ගුරුවරියක් විසින්. එතකොට අනිත් ගුරුවරියන් ගැන කියනකොටත් ඒ අයත් ජාත්‍යන්තර පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉතාම මැනවින් සේවා කාලයක් අවුරුදු 10කට වැඩි සේවා කාලයක් නිම කරලා මගෙත් එක්ක එකතු වෙච්ච ගුරුවරියන් තමයි දැන් ඉන්නේ. ප්‍රාථමික අංශය කරගෙන යන්නේ පශ්චාත් උපාධියක් හිමි
ඉෂාරා කියන ගුරු මහත්මිය ඇයත් දැනවින් ගුරු පාඨමාලාවක් හදාරපු විශිෂ්ට ගුරුවරියක්. ඉතින් කිංස්බ්‍රිජ් ඇමරිකන් පාසල ඇතුලේ හොඳ ගුරු මණ්ඩලයක් මත්තගොඩ ශාඛාවේ සුරංගි කරුණාරත්න මහත්මිය අවුරුදු 15කට වැඩි පෙර පාසල් අංශයේම සේවය කරපු කාන්තාවක්. ඉතින් මං හරිම සන්තෝෂයි මගේ පාසලේ මේ වෙනකොට 10 වෙනි අවුරුද්දේදී ඉන්න ගුරුවරුන් ගැන. මට හොඳ ගුරු මණ්ඩලයක් ඉන්නවා. හිතවත්, හොඳින් රැකියාව කරන්න පුළුවන්, ළමයි අවබෝධ කරගත්ත, ළමයිට ආදරෙන් කතා කරන විශ්වාසවන්ත ගුරු මණ්ඩලයකින් හෙබි පාසලක් හැටියට හඳුන්වන්න පුළුවන්. මීළඟට මම දැනගන්න කැමති ආචාර්යතුමියනි, අනෙක් පෞද්ගලික පාසල් වලට වඩා මේ කිංස්බ්‍රිජ් ඇමරිකන් කොලෙජ් එකේ තිබෙනා වූ විශේෂත්වය සහ අධ්‍යාපනික රටාවේ තිබෙනා වූ සුවිශේෂත්වය මොකක්ද කියන කාරණාව. අපේ පාසල ස්ටුඩන්ට්ස් සෙන්ටර්ඩ් පාසලක් හැටියට තමයි මම හඳුන්වන්න කැමති. ඉෂාරා, ඒ වගේම මේ පාසල පටන් ගත්ත දවසේ ඉඳලම 2015 ජනවාරි 24 ඉඳලම මම පාසලේ දරුවන්ට ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක දීලා තියෙනවා. දැනුත් ලබා දෙනවා. ඊට ටික කාලයකට පස්සේ මම පටන් ගත්තා ළමයින්ට ආහාර වේලක් දෙන්න ඕනි කියලා. දෙමව්පියෝ මට ඒ සඳහා ඒ යන වියදම දැරුවා. නමුත් කොවිඩ් වසංගතයෙන් පස්සේ පාසලේ දරුවන්ට ආහාර ලබා දෙන එක නැවතුණා. මම මේ අවුරුද්දේදී මැයි මාසේ වගේ ඉඳලා පටන් ගන්න හිතාගෙන ඉන්නවා. දෙමව්පියන්ගෙන් අය කරන්නේ නැතුව ස්වයංපෝෂිත ආහාර වේලක් යන තේමාව යටතේ සතියට එක දවසක් නොමිලේ සෑම බ්‍රාන්ච් එකකම ඉන්න දරුවන්ට නොමිලේ ආහාර ලබා දෙන්න මම හිතාගෙන ඉන්නවා. එතකොට ඒ පිළිබඳව මම දැනුවත් කරලත් තියෙනවා. ඒ වගේම ස්ටුඩන්ට් සෙන්ටර්ඩ් කිව්වහම අපි දැන් අපි හිතමුකෝ නර්සරි එකක පැය 3-4ක්නේ දරුවෙක් රැඳී සිටින්නේ. එතකොට ඒ ළමයාට අවශ්‍ය දැන් අපේ කරිකියුලම් එකම සමහර අපිට අලුතෙන් එන බබාලට කරන්න බෑ. ඒ ළමයින්ට එක් ළමයි ඉන්නේ එක් අධ්‍යාපන මට්ටම් තුල සහ දැනුම් වල විවිධාන්තර පරස්පර මට්ටම් තියෙනවා. ඒ නිසා මම හිතලා තියෙනවා, මම හැම වෙලෙම ගුරුවරුන්ටත් නිතරම කියනවා, දරුවන්ට අවශ්‍ය දේ ඉස්සෙල්ලා උගන්වලා ඉන්න. එයාට පන්තියේ අපි කරන පොත්ම සමහරලාට කරගන්න බැරි වෙයි. නමුත් එයාව ඒ මට්ටමට අරගෙන ඇවිල්ලා ඊට පස්සේ අපේ කරන අපේ තියෙන සිලබස් එකේ තියෙන පොත්පත් ටික උගන්වන්න සූදානම් කරවන්න කියලා. එතකොට දෙමව්පියන් එක්කත් බොහොම සුහදශීලීව ඒ පිළිබඳව දැනුවත් කරගෙන තමයි මේ ගමන අපි යන්නේ. මීළඟට අපි යොමු වන්නට සූදානම් වෙන්නේ කිංස්බ්‍රිජ් ඇමරිකන් කොලෙජ් එකේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ අධ්‍යාපනික රටාව කොයි ආකාරයෙන්ද සිදුවන්නේ කියන කාරණාවන් දැන කියා ගන්න කෙටි වීඩියෝ කිහිපයකට. කරන අධ්‍යක්ෂකවරිය විදිහට අවසාන වශයෙන් මම දැනගන්න කැමතියි ඔබතුමියගෙන් මේ ආයතනයේ ඉදිරි සැලසුම්, ඉදිරි බලාපොරොත්තු කොයි ආකාරයෙන්ද නිර්මාණය වෙලා තියෙන්නේ? ඔව් ඉෂාරා, මම මුලින් සඳහන් කරපු විදිහටම මහරගම ශාඛාව උසස් පෙළ දක්වාම දරුවන්ට හොඳ ඉඩකඩ ඇති පාසලක් නිර්මාණය කරන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. මේ වසරේදී ඒ පාසල ආරම්භීමට අපි කටයුතු යොදලා තියෙනවා. ඒ වගේම සිංහල මාධ්‍යයෙන්ුත්
දැන් අපි ඉංග්‍රීසි මාධ්‍යන්නේ කිංස්බ්‍රිජ් ඇමරිකන් පාසල කිව්වහම සිංහල මාධ්‍යනුත් අපේ අධ්‍යක්ෂතුමෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඔහු සිප් සිටි කියලා සිංහල මාධ්‍ය පාසලකුත් ආරම්භ කරන්න කැමැත්තෙන් ඉන්නවා. එතකොට දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍යත් සිංහල මාධ්‍යත් දෙකෙන්ම අධ්‍යාපනය ලබා ගැනීමට කිංස්බ්‍රිජ් ඇමරිකන් පාසල ඇත්තටම බොහොම සාධාරණ මුදලක් අය කරන්නේ. මම ආරාධනා කරනවා බස්නාහිර පළාතවට ඉන්න සියලුම දෙමව්පියන්ට තමන්ගේ දරුවන් පායතනය හා සම්බන්ධ කරන්න ලෙස. හොඳයි. අද කිංස්බ්‍රිජ් ඇමරිකන් කොලේජ් එක පිළිබඳව බොහෝ කරුණු අපි දැන කියා ගත්තා. ඔබටත් මේ ආයතනයත් එක්ක සම්බන්ධ වන්න අවශ්‍ය නම් මම මතක් කරන්නම් ලිපිනය සහ දුරකථන අංකය. ලිපිනය නොම්බර 15/6 අබේරත්න මාවත බොරලැස්ගමුව. මම මතක් කරන්නම් දුරකථන අංක 0.73 22 55 82 0.112 516 03. මේ දුරකථන අංකයන් ඔස්සේ ඔබට අවශ්‍ය කරන්නා වූ දැනුම දැනුවත් කිරීම ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. දෙවෙනි ස්තුතිවන්ත වෙනවා ඔබතුමීගේ වටිනා කාලය අපි මේ වැඩසටහන වෙනුවෙන් ලබා දීම සම්බන්ධව. ටිකටම රැඳිලා ඉන්න කියලා ඔබට ආරාධනා කරනවා මේ හොඳම දේවල් ගැන රටටම කියන ගෝල්ඩ් වයරන්.